මේ පොතේ මේ සඳුන්ගේ පොතේ පිට කවරේට තමයි ඉස්සෙල්ලම මේ ඇට්‍රැක්ට් වුනේ. මාෂා සහ වලස්සු කියන ෂෝට් ස්ටෝරි එක තමයි මගේ ඇට්‍රැක්ෂන් එක. පොතේ මගේ කැචි ෂෝට් ස්ටෝරි එක. කෙසේ හෝ මේ මාෂා සහ වලස්සු කතාවේ නැරේටර් මගේ හිත ඇදගත්ත ඒ කතාව කියන විදිය. මම මේ කතාවේ පොඩි නෙගටිව් පොයින්ට් එකක් ගැනත් කිව්වා. එතන එක තැනක නැරේටර් මුලින්ම කියනවා ස්ත්‍රී පුරුෂ සම්භෝගය ගැන මට ඇත්තේ ඉඳුරාම වෙනස් අදහසක් කියලා. එතකොට එහෙම කියලා තමයි යා මේ කතාවට පිවිසෙන්නේ. එතකොට මට හිතෙනවා මට එහෙම යා මුලින් නොකියුවනම් හොඳයි කියලා මගේ අදහසක් මට ආවා. එහෙම පූර්ව විනිශ්චයක් අපි අර කියන්නේ ප්‍රෙජුඩිස් එකක් නැතුව අපිට සැහැල්ලුව මාෂා එක්ක ඒ නැරේටර් යන විදියට යන්න තිබුණානේ. දැන් මේ නැරේටර් ගැන අපි දැනගෙනනේ මේ වැඩේට යන්නේ කියන අදහසක් මට ආවා. ඒ වගේ පොඩි නෙගටිව් පැත්තකුත් ආවා. එතකොට කොහොම වුණත් සඳුන්ගේ මාෂා මට ගෙනාවේ අපුරු චිත්ත සංතාපයක්. කාලයක් තිස්සේ චිත්ත සංතාපය තිබුණා. මට හැඟෙන්නේ මාෂා ඇතුළු සඳුන්ගේ කතා දෙවතාවක්. ජීවිතවලට එබිකම් කරන්නට අඳුරු අහමුළු වල ගුප්තමය සේයාවෙන් ඇවිදින්නට ඉඩ ලබා දෙන ප්ලැට්ෆෝම් කියලා. මට කවුන්ට් වෙන පළවෙනියෙන්ම කවුන්ට් වෙන දේ තමයි මාෂා සහ වලස්සු කතාවෙන්ම අයිම ස්ටාර්ට් කරෝති මේ පොතේ තියෙන ලිරිකල් බව. එතකොට ලිරිකල් බව කවුන්ට් වෙනවා. එතකොට ඒකේ තියෙනවා සමහර ෆ්‍රේසස් එකක් තමයි කලි කලහයක්, වියෝගමය, සුසුම්නයන්, කාමය, සාමය, නැතිපදම්, සේවනය අපි කියන්නේ අර එකම විදියට රයිමින් වෙනවා වගේ ඒ වගේ වචන හරියට දැනෙනවා මට. මොකද මම ටිකක් කවි පැත්තට බර කෙනෙක් නිසා. ඊළඟට නුවණේ දැල්වෙන්නේ මිතුරු අදහස් බැල්මකි. ඒ වගේ අදහස් එක්ක මට සෑහෙන දෙයක් ඒක දැනුණා. ඊළඟට විෂුවල් ඉමේජස් වලින් ඒ කියන්නේ අපි කියන්නේ දෘශ්‍ය රූප වලින් පොහසත් කතාවක් කියලා මට හිතෙනවා මාෂා සහ වලස්සු කියන කතාව. ඒක page 17 වල මම මෙහෙම කොටේෂන් එකක් ගත්තොත් එහෙත් කාමරේ පස්සික දල්වා තිබූ පහන මට සිහිගන්නුවේ මලමිනියක් අස දල්වාලන පහනක. ඒක නිකන් හරියට විෂුවලයිස් වෙනවා. ඊළඟ page 18 වල තියෙනවා විදුලි එළියට අඩුපාඩු සපයන පහන් එළිය වැතිරෙහි සිටින මා සිරුරත් ඇලව හිඳින ඈ සිරුරත් සෙවණැලි. මවන්නේ සිහිනමය රූය කියලා. ඒකට ඒ වගේ අයිඩියාස් මම හිතන්නේ හරියට රිෆ්ලෙක්ට් වෙනවා කෙනෙක්ගේ මනසේ. එහෙම ලියන්න පුළුවන්කම මට නම් දක්ෂතාවයක්. හෙල්ගා මේ හිස්බැල්මක් එකේ අර page 30 වල හෙල්ගා ගැන කියනවා පාවහන් පමණක් නොවේ. ඈත කිසි ලක්ෂයක් නැති කියකි. න්‍යුස් page එක 30 සාමාන්‍යයෙන් ඕනෑම තැනකදී දකින්න හැකි ආකාරයේ මුහුණකි. පියඹු ඇලක් දෙකක් දෙපසින් ලිහි තිබේ. හිම තුහින ඇගේ දැස් පෑන් පත්තේ පවා තැවරී ඇති කියන එක මට ඒ වගේ දේවල් වලදී හරි නිකන් විෂුවලයිසින් පැත්ත ගොඩක් මට දැනෙනවා මේ වචනවල. ඒ වගේම අනිත් එක තමයි මම ගත්තේ ඉෆෙක්ටිව් ලැන්ග්වේජ් එකක් සඳුන් යොදාගෙන තියෙනවා. ඒ ඉෆෙක්ටිව් ලැන්ග්වේජ් එකේදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. page 31 වල තියෙනවා ඇයගේ මේ ඈවීම පිරිමින්ට කිසිසේත් දරාගත නොහේ කියලා. ඒක හරිම ලස්සන වචනයක් මේ සෙන්ටෙන්ස් එක. page 32 වල තියෙනවා මන්ද භාෂණයක් වූද බැල්ම පවා හිස් ලෙස පෙළුණා වූද වර නැගුණු කිසිදු කාන්තා අංග ලක්ෂණයකින් නොහෙබියා වූද ඇයගෙන් ඔහු ආදරේ උගත්තේ කියලා. ඒ වගේ තැන් ගොඩක් ටචින් වෙනවා. ඒ කියන්නේ දැන් පොත කියවගෙන යනකොට ඉතින් හෙල්ගා කියන කෙනාව අපිට හොඳටම බැවෙනවා මෙන්න මේ වගේ කෙනෙක්. මේ වගේ අනිත් එකේ කන්ට්‍රි එකේ කොහොමද ඒ කාලය වින්ටර් සීසන් එකක් ඒ දේවල් විෂුවලයිස් වෙමින් තමයි කතාව කියවන්නේ. ඒකට ඒක නම් හරිම මට නම් ලයිව් එක්ස්පීරියන්ස් එකක් වගේ දැනුණා. මට හිතෙන්නේ මේ හතරමං හන්දියක කියලා අර මේන් ස්ටෝරි එක මේ පොතේ තියෙන මේන් ස්ටෝරි එක. ඒකවල සඳුන් කියන්නේ නම් බොරැල් නගරය ගැන. බොරැල්ලේ ඩෙසර්ටඩ් නයිට් එකක් ගැන. අතිචනා කියන බොරැල්ල හන්දිය කුක්කරයන් කීප දෙනෙකු සහ විදුලි බුබුලු සිය ගණනක් පමණක් ආකූලව ඉහෙත් නිහඬව පැවැත්තේ කියලා එයා කියන්නේ ඒ සෙන්ටෙන්ස් එකෙන්ම නිකන් අපිට දැනෙනවා මේ අර අතිචනා කියන බව නැතුව රෑමේ තියෙන පාඩු බොරැල්ල නගරයේ මේ යාළු මිත්‍ර සමාගම කොහොමද ඇති වෙන්නේ කියන එක. ඒත් එක්ක මෙයා ක්‍රිස්ටෝන් ටර්න් එකක් දානවා. ඒතර දැන් මේ ඉන්නේ 3 දෙනා යාළුවෝ. 3 දෙනාගෙන් මට හිතෙන්නේ දැන් එක්කෙනෙක් ඉතුරු වෙනවා. එතකොට එතෙන්දී දැන් මෙතෙන්ට එනවා අර අඩි ශබ්දයක් ඇසී එක්වනම හිසෝසවා බැලුවිට මට දක්නට ලැබුණේ මාගමකි. ඒක දැන් අපි හිතන්නේ නැති දෙයක්. දැන් අපි හිතන්නේ මෙතන මේ දැන් ස්ත්‍රී සමාගමක් අපේක්ෂා කරන්න බැහැනේ මේ වගේ වෙලාවක කියලා හිතෙද්දිම
සඳුන් ට්විස්ට් එකක් දානවා නෑ මේ එතෙන්ට එනවා ලේඩි කෙනෙක්. යා ප්‍රොස්ටිටියුට් කෙනෙක් වීම වෙනම දෙයක්. නමුත් එතෙන්ට එන දැන් මේ කතාව නම මට නිකන් හරිම ට්විස්ට් ඔන් ටර්න්ස් යන්නේ. ඒ කියන්නේ ඒක හිතා ගන්න බැරි අවසානයන් දක්වා යනවා. ඇත්තටම අවසානිකුත් නැහැ. ඒකත් සඳුන්ගේ කතාවල සමහර තැනක් කියලා හිතනවා. ඒ කියන්නේ නිශ්චිත අවසානයක් නැතිකම. එහෙම තැනකටත් ඒකත් හොඳයි. ඒකට අපිට ඉමේජිනේෂන්ස් එනවා. ඒ කියන්නේ අපේ හිතෙන්ම වෙනවා මෙන්න මෙහෙම දෙයක් වේද එහෙම කියලා. වෙනුවට මියන දිව්‍ය කරුත කියලා තියෙනවා මේ සඳුන්ගේ පොතක්. මේ කතාවක් මේ පොතේ. ඒක හරිම රසවත් කතාවක්. ඒකත් අර මේ පරණ කාලේ ස්ටෝරි එකක් තමයි මම හිතන්නේ සමහර මේකේ පොත තාම කියවල නැතුවත් ඇති. එතකොට මම ඒකෙදි මම රිෆ්ලෙක්ෂන් එක ගන්න ඉසබෙල්ලා යන්දේ කියලා තියනවා සෑන් ෆ්‍රැන්සිස්කෝ වල වයස්ගත වන කතාවක් තුර්කියේදී අනුනාද දෙනවා කියලා. එතකොට අර අනුරාධපුරේ හරි පොළොන්නරුවේ හරි කොහොම හරි රාජධානි පසුබිම් කරගෙන ඇතිවෙච්ච කතාව දැන් එයා මේ මොඩර්න් සොසයිටි එකේ දැන් අපිට කියවන්න දෙනකොට එතකොට දැන් අපි අර ඒ හිස්ටරි එකට යනවනේ. ඒකට හිස්ටරි එකට අපිව බලෙන් ගෙනියන්නේ නැහැනේ. එතකොට අපිව ගෙනියන්නේ නිකන් හරිම රසාලිත් විදියකට. එතකොට ඒක හරිම මේ කියන්නේ ඒ වගේ තැන් නිසා තමයි මම මේ පොත ගැන ගොඩක්ම මේ කතා කරන්න මේ කැමැත්තෙන්ම ආවේ අද. අඳුගේ මතුවීම නැතුලේ තියෙන සිදුවීම් දාමයක් එක්ක සඳුන්ගේ විමුහය ගත්තම මට හිතෙන්නේ අර මොකද සඳුන් ඒකෙදී ටිකක් අර මම හිතන විකල්ප ප්‍රතිනිර්මාණ කරන එකට යන්නේ නැහැ. ඒක තමයි මට මේක අඳුරගන්න පුළුවන් මූලිකම දේ. මොකද සාහිත්‍යයත් එක්ක ගොඩාක් කිට්ටුවෙන් වැඩ කරන කෙනෙක් විදිහට සඳුන් සාලුත් කෙටි කතා බොහෝ දේවල් කියවන කෙනෙක් විදිහට මම හිතනවා ඒ කියන්නේ හොඳම අවබෝධයක් තියෙන කෙනෙක් විදිහටත්. නමුත් ඥාත කාලේ තියෙන අර විකල්ප වෙනස් ප්‍රතිනිර්මාණ කරණයන් නැත්නම් නිමවුම් කරණයන් කරා මේ ගැටි කතා එකක්වත් දැනුවත්වම එයා යන්නේ නැහැ. ඒ වෙනුවට මම හිතන්නේ සරල සලස්මක්. නැත්නම් සරල අපි කියන බල මම කිව්ව ව්‍යුහය කියන එක හරිම සරල. අපිව සංකීර්ණ නොකරන එයා තමයි හැම ගැටි කතාවෙම තියෙන්නේ. ඒක ගොඩක් පරිපූර්ණව ඒ කියන්නේ මතුවීමනේ තියෙන සිදුවීම් චරිත පෙළ ගැසීම් සහ එයා හරහා අපිව අරන් ගිහිල්ලා අපිව සම්බන්ධ කරන අර විෂන් එකට අවසාන දැක්ම කියන එක අතර තමයි සම්බන්ධ වෙන්නේ. රයිට් ඒ කියන්නේ ටෙක්ස්ට් මේ ව්‍යුහය ලොකු කාර්යභාරයක් කරන්නේ නැහැ මේක. රයිට් ඒක මම කියන්නේ කතාව ආඛ්‍යානයේ ගොඩනගන විදිය. ආඛ්‍යානයේ ගොඩනගලා තියෙන විදිය ඇතුලේ මම හිතන්නේ සඳුන් මම හිතන්නේ ඒක මම දැනුවත්ව ඒ කියන්නේ සඳුන් නොදැන වෙන්න බෑ ඒක. නමුත් මම හිතන්නේ ටිකක් සරලව කතාවත් මේක නිකන් යම් කිසි විදියකට නිකන් සරල ව්‍යුහයක් භාවිතා කරපු කෙටි කතා. ඔබ නිකන් මට සමහර කෙටි කතා නිකන් ජීවී සේනානායකගේ කෙටි කතා සහ අපි ගත්තොත් එරික්කිලියපාරච්චි මෑත ලියන මේ සමහර කෙටි කතා සිහිපත් කරනවා. සහ මේ කෙටි කතාවල බටේ අර අපි කියන රවුම අර මං කිව්වේ රවුම තමයි අර කිව්වේ අර ඒ කියන්නේ කෙටි කතාවේ මතුවීමනේ ඉඳලා සිදුවීම් චරිත හරහා ගිහිල්ලා ඒ චරිත ව්‍යුහය ඇතුලේ ගිහිල්ලා අපි ව්‍යුහේ කරකවලා අන්දොස් කරලා අපි රවුම ගස්සලා ගිහිල්ලා අන්තිමට බිත්තිය හප්පන එක තියෙන අපි. මෙන්න මේක මෙන්න මේ රවුම. නැත්නම් මේ වෘතයක් කියලා හැදුනොත් මේකට යන්නේ. වෘතයකට වඩා සර්පිලයක් කියලා හැදෙන්නොත් මම හිතන්නේ මේ සර්පිලේ නෑ මේකට යතාව. ඒක පළමු කෙටි කතාවේ වුණා. දැන් මේක අර මම හිතන්නේ ජොයින්ට් එක දාලා ජොයින්ට් සූස්තිය ගහලා ඉන්නේ ඒ කණ්ඩායම. ඒ එකතු වෙලා ඉන්න කණ්ඩායමේ අවසානයේ දීර දැන් බලන්න මේකේ දීර සහ ඒගොල්ලෝ කතා වෙන්නේ මේ සමකාලීන සමාජ දේශපාලන අර්බුදේ. ඒ දුක්ඛිත බව, ජාතිවාදය, වර්ගවාදය. ඊට පස්සේ දෙමළ මිනිස්සුන්ව ඉලක්ක කරගෙන එන සහ මුස්ලිම් මිනිස්සු ඉලක්ක කරගෙන එන ඒ වර්ගවාදී නැදිහත්ති. හරි. ඒතකොට ඒ සියල්ල යන්නේ මේ මොකද්ද මේකේ සූස්ති බේම කරන්න මේ ජොයින්ට් එක දාන සෙට් එක ඇතුලේ. මම අනිත් එක කැමති දේ තමයි මේ සදුල්ලා වගේ අය ඉතින් වැදගත්කම තමයි මේ දැන් ගොඩක් මේ සමාජයේ ඉතින් පහළ මාලේ තියෙන ඒ විනෝදාස්වාද ජීවිතය. ඒක මම හිතන භෞතිකව අත්විඳින කෙනෙක් අත්විඳින කෙනෙක් විදියට ඉතින් මම හිතන්නේ ඒක මම හිතන්නේ හැම කෙටි කතාවම තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ දැන් මාෂාසා බලස්සුලා මම හිතන්නේ ඒකයි දැන් මේ මාෂාසා බලස්සු වලින් මේ කෙටි කතාව අර මම කිව්වා කියන්නේ ව්‍යුහමය රචනයේ සංරචනයේ ඒ තියෙන තාක්ෂණික අභ්‍යාසය නැහැ.
අභ්‍යාසය නැහැ. අවසාන වශයෙන් අපිට ටිකක් මම කියන අවම ආඛ්‍යානයක් ටේබල් එකට කියලා යම්කිසි ආකාරයකට සම්බාහන ස්ත්‍රීන් ඔවුන්ගේ ජීවිතය ආදරය ඔවුන් කියන පිළිබඳ සිදුවීමක් විතරක් ප්‍රේම කරනවා. හරි. එතකොට මම හිතන්නේ මම ඊට වඩා ටිකක් කැමති මේ අබින්. දැන් අබින් කියන කතාව ගත්තොත් මම දන්නේ අබින් කියනකොටම ආපහු සංඥාව. හරි. ඒක මොකද බලන්නේ අබින් කවුරු හරි දන්නවනම් මාක්ස්වාදී විග්‍රහ මාක්ස්වාදී නැත්නම් වාමාංශික කියවීම මේක දැනගන්න ඕන අබින් ආගම කියන එක. ආගම සහ විශ්වාසය. එතකොට මේකේ අවසානයේ අපි කොහොමද මේ අයිඩියොලොජි ඇතුලේ මේ කියන විශ්වාසයන් කියන්නේ විශ්වාසයන්ගේ දෘෂ්ටිවාදයේ තියෙන මූලිකම මෙවලම අපි මතවාදයන්ට බැඳෙන්නේ මතවාදයන් පිළිබඳව තියෙන මේ භෞතිකවාදී අවබෝධයෙන් නෙවෙයි. ඒ දෘෂ්ටිවාදයන් විසින් අපිට සපයන ඒ කියන්නේ අපි නඩත්තු කරන විශ්වාස පද්ධතිය නිසා බිලීෆ් කියන එක. එතකොට මේ බිලීෆ් තමයි අපිව ඒක දෘෂ්ටිවාදයට ගැට ගහන්නේ. හරි. අවදින දෘෂ්ටිවාදයන්ට අපිව ගැට ගහලා අපිව ඒක තියාගෙන ඒ දෘෂ්ටිවාදයේ තියෙන අධිපති ව්‍යුහයන් අපිට නොපෙනෙන පැත්තකට පත් කරන්නේත්ම බිලීෆ්. රයිට්. ඒ විශ්වාසය කියන එක අවශ්‍ය වෙන මිනිස්සුන්ට මේ මිනිස්සුන්ගේ තියෙනවා මේ ආත්මීය හිස්කම. ආත්මීයව මිනිස්සු උපතේ ඉඳලම එන මිනිස්සුන්ගේ තියෙනවා මේ අපි කියනකොට ඒක රැඩිකල් ලැක් එකක්. ඒතකොට ඒක යම්කිසි සාන්දෘෂ්ටික භවසත්තාමය දෙයක්. අපි හැම්බෙලේම ඉන්නේ මොකද මිනිස්සයා කියලා කියන්නේ මිනිස්සයා ඉපදුනේ ඇයි කියන එක මිනිස්සයා දන්නේ නැහැ. මේක ඇතුලේ තියෙන්නේ මේ කෙටි කතාවේ තියෙන වැදගත්කම තමයි. අර මොකද්ද මේ කවුද ආයේ මේ තාරක. ඒ කියන්නේ තාරකනේ මේක උත්සාහ කරන්නේ මේක මේ තාරකට තියෙන පශ්චාත්තාපය තමයි දැන් මෙච්චර දුව මේ ආදරණීය විශ්වගේ දුවට මෙච්චර මැරෙන්න ඉඳලා මේ වෙනුවෙන් දුක් විඳලා මේ මාසකින් එකපාරට මේ වෙන්නේ කියන ඒ කාරණේ. හැබැයි මේක ටක් ගාලා අපි හොල්මන් කරනවා. නෑ ඒක මොකද උත්පත්තිය ගැන හැඟීම. යම් කිසි විදියකට අර අහිමි වීම පිළිබඳව තිබ්බ බය නැති කරලා තියෙනවා. හරි. ඒතකොට ආගම පිටත් වල විශ්වාසය තමයි අපිව දුකටපත් කරන්නේ. මේ අහිමි වීමක් ඒ අහිමි වීම විසින් අපිව ඇත්තට දුකටපත් කරන්නේ. ඉතින් ඇත්තටම මෙතන අහිමි වීමක් වෙලා නැහැ. ආගමට හැකි වෙලා තියෙනවා. රාලහාමිට පොඩි රාලහාමිට හැකි වෙලා තියෙනවා අයිඩියොලොජිකලි. මේ අහිමි වීම වහලා දානවා. මේක අහිමි වීමක් නෙවෙයි කියලා පේනවා. දැන් ඇත්තටම අහිමි වීමක් තියෙනවා. හරි. ඇත්තටම අහිමිවක් තියෙන්නේ ඒ කියන්නේ නැවත එන්නේ නැහැ. නමුත් නැවත එන්නේ නැහැ කියන එකත් මම හිතන්නේ ඒකත් තරහඹුවක්. අපි දන්නේ නැහැ නැවත එන්නේ නැද්ද කියන එකත් හරි. ඊට පස්සේ නැවත එන්නේ නැහැ කියලා අපි දන්නේ නැහැ. අපි භෞතිකවාදී විශ්වාස කරනවා. නමුත් මේ ඔක්කොම විශ්වාස පද්ධති. හැබැයි අන්තිමට මම හිතන්නේ පොඩිරාලහාමිට අන්තිම තාරක අර මොකද යා කියන්නේ මේ විශ්වලගේ ආශාවට. විශ්වලගේ ආශාවනේ යාට ප්‍රශ්නයක් වුණේ. යාගේ ආශාව තමයි විශ්වලගේ ආශාව තමයි යාගේ ප්‍රශ්නේ. යාගේ ප්‍රහේලිකාව. ඒත් මේ ප්‍රහේලිකාව යාට විසඳෙනවා. රයිට්. එතකොට මේක අපි සාමාන්‍යයෙන් බැඳෙන්නේ මේ අපි අහිමි වීම අපිට අහිමි කළා කියන දේ මායාවකින් ආවරණය වුණාම මේ මායාව තමයි අපිව නැවත යථාර්ථයට ගැට ගහන්නේ. රයිට්. ඒතකොට අපි සාමාන්‍ය විදියටම නැවත මේ පවතින ඒවල් වලට අනුගත වෙනවා. හරි. ඒතකොට අපිට පුළුවන් දේ අපිව සතුටෙන් තිබිය හැකියි අපි හිතන දෙයට අපි නැවත ගැට ගහනවා අපේ තිබ්බර පරණ විශ්වාසයන් මත අරගෙන. ඉතින් මම හිතන්නේ මෙන්න මේ කාරණය මේ කෙටි කතාව ඉතාම තියුණු විදියට අරන් එනවා. මට ඒ අරුණාම මම හිතන්නේ අර මේ සංහිඳියා බයිට් එකක්. මම හිතන්නේ ඒකත් අර වගේම මේ ආකෘතිම වශයෙන් දෙක සරලයි. සහ මේ මොහොතේ සමකාලීනව තිබුණු ඉස්ලාම් විරෝධී ඒ කතිකාව සහ ඒක ඇතුලේ තියෙන කුහක දෙබිඩි මේ ස්වභාවයන් සහ අයිඩියොලොජි එක මුස්ලිම් විරෝධී අයිඩියොලොජි එක වැඩ කරපු විදිය. ඒ කියන්නේ මුස්ලිම් විරෝධී අයිඩියොලොජි එක නැත්නම් වර්ගවාදී දෘෂ්ටිවාදයේ තියෙන බලවත්කම තමයි ඒකට එකඟ වෙන හෝ විරුද්ධ වෙන කෙනා නැවත වරක් ඒ දෘෂ්ටිවාදයන් නැවත රීප්‍රොඩියුස් කරනවා. හරි. නැත්නම් ඒකෙන් පොඩි අල්ලසක් ඒ දෘෂ්ටිවාදයේ විසින් හිංසාවට ලක් වෙන අනේකාගෙන් ඒ හිංසනයෙන් පොඩි අල්ලසක් විරෝධ අල්ලසක් ලබනවා. හරි. ඒ අල්ලස ඇතුලේ තමයි මේකේ මේ ඒ කියන්නේ මේක මුස්ලිම් මන්තවාදයේ ගේන කෙනත් මුස්ලිම් මන්තවාදයට විරුද්ධයි කියලා පෙන්වන කෙනා කියන මේ දෙදෙනාගේම මේ දෙදෙනාම මේ දෘෂ්ටිවාදයෙන් ලබන මේ විනෝද අල්ලස අපි අඳුරගත්තේ නැත්තම් මම හිතන්නේ මේ ඇත්තට මේ දෘෂ්ටිවාදය ඇති වෙලා තියෙන්නේ කුමටද කියන එක අපිට
අර ඉස්සල කතාව වගේම මේ සංගවිල යනවා. දැන් මේකේ ගත්තොත් මම මේක අභ්‍යාස කෙටි කතාවක් නමුත් මට හිතුණා මේ කෙටි කතාව යනවා කියන අර මේ වගේ කෙටි කතාවක තව ව්‍යුහමය රචනය මට හිතෙනවා තව අර මං කිව්වා ප්‍රැක්ටිස් එක ටිකක්. දැන් මෙයා බයික් එකේ ගිහිල්ලා මේක අවසන් වෙන්නේ මේ අර අපුල හැංගීමක් ආවා කියන එක දරුවා අන්තිමට කියනවා මම දෙන්නම් පාර උට්ට කියලා. මේකට මේ පාර දෙන්නේ මෙයා මුලින් අතන මොකද බොණ්ඩ සෙට් වෙනවා. බොණ්ඩ සෙට් වෙන එකේ මේ මොකද ඒකම අපිට තියෙන මූ බොන්නේ නිකන්. මූ සල්ලි දෙන්නෙත් නෑ මුගේ අර වෙන බලයක් වගේ එකක් පාවිච්චි කරලා බොනවා. බීලා ඊට පස්සේ මූ මුස්ලිම් නැත්නම් මොකද වඳකොත්තු වඳ ප්‍රෙෂර් සම්බන්ධයෙන් ආව මේකට විරුද්ධව විද්‍යාත්මක කියවීමුත් කරනවා. හැබැයි අවසානයේ පෙන්නනවා මේ ඌ ඒකෙන් ඌත් ඇත්තටම අරුන්ටත් වඩා ඒ කියන්නේ අරුන් සාමාන්‍ය අයිඩියොලොජි එකකින් යම් ඩිස්ටන්ස් එකක් තියාගෙන එක කතා කරන්නේ. නමුත් මේ පත්‍රකාරයා බැලුවම සම්පූර්ණයෙන් මේකයි. ඒක නිර්මාණය කරන කෙනෙක් එක් විදියක. ඒ කියන්නේ ඒකේ ඒ උඹ බලාපොරොත්තු වෙන මුස්ලිම් මිනිහා පහත් උඹට යටත් වෙ ඉන්න ඕනේ ඌව මම බේර ගන්නවා කියන අයිඩියොලොජි එක. තරම හතරමං හන්දියක වචනතර කෙටි කතාව වුණා මම අදහස් කරේ ඒක මේ ඒක මේ කියන්නේ මේකේ චරිත කුහකයි කියන එකට වඩා ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. ඒක මොකද කරන්නේ කියන ප්‍රශ්න. ඊට පස්සේ දැන් අර මේ සංඛ්‍යා බයිට් එකේ ඉපුවා මට තේරෙන දෙනවා මේ සඳුන් ප්‍රශ්න කරනවා අර මේ දැන් අපිට තියෙන ප්‍රශ්නයක් නෑ මේ ෆයින් ලයින් එකක් නැතිකම මතවාදවල පවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි සංහිඳියා වෙනුවෙන් පෙනීම. ඒක ඊට පස්සේ සංහිඳියා වෙනුවෙන් පෙනීම එකම එන්ටයිටල්මන්ට් කම්ප්ලෙක්ස් එකකට යන එක වළක්ව ගන්න එක. ඒ වගේ ප්‍රශ්න ගැන කතා කරන්නත් නැහැ. ඉතින් ඒක මේ සඳුන්ට කියන්න ඕනද අමෝල්ම කියලා දෙනවා කියලා මට හිතුනේ. දැන් මේ කෙටි කතා ටික ගත්තාම මේකේ තියෙන භෞතික ලක්ෂණය ගත්තාම ඉතාලම කෙටි. බලුගෙන හැමෝටම පේනවා. මුළු පොතම පිටු 59ක 60ක වගේ ප්‍රමාණයක තමයි විදිලා තියෙන්නේ. මේකේ දිගම කතාව ගත්තොත් මේ පිටු 10යි. එකම කතාව පිටු 5යි. ෆ්ලෑෂ් ෆික්ෂන් වගේ කතියකට එනවා. මේ සමස්ත කෙටි කතා සංග්‍රහය ගන්න තියෙන මේකේ සමස්තයේ හැඩය ගැන මට නිකන් හිතන දේ දැන් මේකේ කෙටි කතාව ඔක්කොම වගේ හරිම රීඩබල් අනායාසයෙන් කියපු ගතිය. මේවා මහන්සි වෙන්නේ නැතුව ඔයතර නිරායාසයෙන්ම පැන නැගුණු ස්වභාවය මේක දක්නට ලැබෙනවා. ඊළඟට මේකේ මේ ගද්‍ය රීතිය ගැන විශේෂ දෙයක් කියන්න ඕනේ මම හිතන්නේ මේ සඳුන් අපි දැක්ක කාලය තිස්සේ යගේ ලියවිනෝද මේක ස්ටඩි කරමින් ඉන්නවා ඔය බ්‍රහස්පති කාලෙදම මේ සම්භාව්‍ය භාෂාවේ යම් ආලෝකයක් වචනමය ආලෝකයක් නෙමෙයි රීතිමය ආලෝකයක් ලබා ගන්න ගතියක් තියෙනවා. ඒ භාෂාවේ උදාහරණයක් අපිට කියන්න පුළුවන්. සංක්ෂිප්ත බව මේ ආකෘතිය වගේම ඔගේ මේ රචනා ශෛලිය දක්නට ලැබෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේ විදිහ හරිම සංක්ෂිප්තයි. දීවිල කෙටි දිග බව නෙමෙයි අදහස් ප්‍රකාශ කරන විදිහේ සංක්ෂිප්තභාවය පේන්න තියෙනවා. සමහර වෙලාවට ඒක අනවශ්‍ය තරම්ද කියලා හිතන දැනුත් නැත්තේ නෙමෙයි. අන්නගොඩම කිව්ව වගේම යාගේ කතාව විතරද කිව්වා වගේම මේ කතා ඕවර කෙටි කතාවේ අලුත් ආකෘතිමය අත්දැකීම් කරන්නේ නැහැ මේකවත්. යථාර්ථවාදයේ කියන භාවිත ආකෘතියම යොදාගෙන ඊයම් එහෙමනා කිරීම එහෙම කරන්නේ නැද්ද? යථාර්ථවාදී ඇතුළේ උනත් එහෙම කරන්නේ නැහැ. යථාර්ථවාදී තියාගෙන අපිට ඒකේ යම් මොනවා කරමින් වැඩ කරන්න පුළුවන්. ඒක කරන්නේත් නැහැ යා. යදෙනොත් කරන්නේ සංඥානිකව කරන්නේ නැහැ. එහෙම දෙන කතා සමුච්චය තමයි අපිට හම්බෙන්නේ. ඒටි වැකි වගේ දෙයකට මම උදාහරණ කිව්වොත් එහෙම මේ දැන් මේක මේ 21 වෙනි පිටුවක ගත්තොත් ආරම්භයෙන් අපිට කියන කතාව. තාරක රාජකාරී කරන්නේ කුරිය සේවාවයි. විශ්වගේ මිතුරු කවයේ ළඟම සීමාවේ විසෙන්නේ. වැඩහැරි යන කල්ට විශ්වගේ නිවසට ගොඩවීම තාරකගේ සිදුව. ඒ ඔහුගේ නිවසට නම ගසල විශ්වගේ නිවස තිබෙන නිසා. ඔය වගේ. හරිම කෙටින් යන. දැන් සම්භාව්‍ය රීතිය වගේ ගත්තොත් 15 වගේ පිටුවල දින මෙන්න මෙහෙම. මේ මගේ වෙලිකෙලියේ පටන් මිත්‍රයා වූයේ. වාල්කමට කොරියාවට ගියා වන. පැමිණි දින කිහිපයක් ඕ ඉක්ම යන්න මත්තෙන් මා බනවා. සම්මුඛ වන්න අවශ්‍යයි ඊයේ. අත්‍යවශ්‍යකාර දෙවියක ඇලී ගැලී වුණේ ඕ හමුවන්න මට ඇති පදම් අවකාශ තිබුණේ. මහා පැමිණි හේමා සිපාචාර සමාචාර දැක්කී. ඒ හාම ඉක්මනින් මිලට ගත හැකි කාන්තා ඉස්සරහ ගිල්ලා සිටියේ. ටිකක් අර නූතන අත්දැකීම කියනද අර භාෂාව සම්භාව්‍ය භාෂාවේ ආලෝකය රීතිමය
රිද්මමය ආලෝකය ලබා ගැනීම ලියාගෙන යන ස්වභාවය තියෙන මේක තව ගන්න බඩක් තියෙනවා. අන්තිම කතාවේ එහෙම සම්පූර්ණයෙන්ම කතාවේ සිහිලා සිටින තේරුම් භාෂාවක් තමයි මේ විනෝඩ කියන දිව්‍ය කරුත කියන කතාවේ එහෙමනේ. ඊළඟට මේ අර සමහර විදිහක මතක් කරා අර කාවෝ මේ යෙදුම් මේ කතාවක දක්නට ලැබෙනවා. පාත්තු අනිසන්නේ ලාතු සාත්තු. ඊළඟට චයිනීස් මේ මෙතන චයිනීස් ෆෝන් එකක ඇති ටෝච් එළිය අඳුරට සරදම් කරයි. ඔය ටික බෝලයා ගෝර ලෙස දන්නා උගුරක් ඇද දැස් අඩවම් කරගත්තේ. ඒ වගේ තැන් තියෙනවා දැන්. මෙන්න මෙතන. දවස් 30ම කැකෑරුම් ටැංකි ජලයේ හිස මැත්තේ වැగిර යද්දී දිනුෂගේ 10 මදකින් අඩු වෙලා ගියා. පටු නාන කාමරේ නිදහස් කර ආව ගමන් ආයම ලෝකෙ දැන් රස්නේ මතන මොකද්ද කියලා කියන්නේ තියෙන්නේ නාන කාමරේ අස්ස කියලාම තමයි. ඒ වගේ මේ දැන් බොහෝ තැන්වල අර මේ රචනාවේ කාවුන්‍ය බව පත්තාගෙන යන්න උත්සාහ කරනවා නිකන් වාක්‍යමය විදිහට පවා. ඒක කියන්න උත්සාහ කරනවා මේ කාවුන්‍ය බව. කතාවලට ගියාම මම කැමති කතා තුනක් නම් කරන්නම්. එකක් අජානීය අසෙකුවරා, ඊළඟට අබින් කියන කතාව ගැන කතා කරා. ඊළඟට මේ සංවිදියා බයිට් එක වගේ කතාවක්. ඒ කතා තුන මම සිත්ගත් කතා කියලා නම් කරන්න කැමතියි මේ කියන්නේ ඒවට සාපේක්ෂව. දැන් මේ පොත ගැන මගේ තියෙන මේ මූලික අදහස සම්මුතික සහ විසම්මුතික කියන දෙකෙන්ම සමන්විත වෙනවා. හැබැයි ටිකක් විසම්මුතියට බරයි කියලා මම කියන්නම් මේ අදහස් මේ කතාවත් එක්ක සම්මුතික සම්බන්ධයක් තියාගෙන තමයි මම කතා කරන්නේ. දැන් අජානීය සික්කරා කතාව අර දීර්ඝ කතාව දැන් සම්පත් කිලෝමීටර කතාව වුණා. මේ කතාව ඇතුලේ ඉන්නේ නිතරම හමු වෙන නිතරම එකතු වෙන පල්ලි ගෙහෙන ඉතුරු කල්ලිය. ඒක එක්තරා දෙක සමාජ නීතිය. මට දැනුනේ හරිම සාහිත්‍යමය වශයෙන් පිරිපුන් සහ එකිනෙකට වෙනස් භාෂා රටාවක් තියෙන කොටක්. මේ කෙටි කතා අට ලියුවේ අට දෙනෙක් කියලා හිතන විදිහට භාෂාව වෙනස්. සහ නිශ්චිත ධර්මයකට නිශ්චිත අරමුණකට ලියපුවා. අර හැමෝම මේ තේමාවල් යටතේ හැමෝම ලියන දෙයට වඩා එහාට ගිහිල්ලා දෙයක්. මේ පොතේ තියෙන පිටු 64ක් විතර. මම හිතන්නේ මේ පිටු 64 වටිනවා. අර පිටු 1000 ගණන් වල පොත්වලට වැඩි අර ලොකු පොත් ගන්න පිස්සුවක් තාම තියෙනවද දන්නේ නැහැ. පහුගිය ටිකේ මම දැක්ක සහ ඒවා ගොඩාක් උත්තරශයටත් නැගුවානේ. හැබැයි ඒවා සමහරක් විතර කියවගෙන යද්දී අපිට හිතෙනවා මේ ලොකු පිටු ගානක් අරන් තියෙන සමහරකට යුවතියක් අර අපු පෙලක් නගිනවා කියනවා මේ පරිපේලිය හදපු මේ ලෝහ ද්‍රව්‍ය මොකක්ද ඒක හාරපු රට පවා දාන විදිහට අර අනවශ්‍ය දේවල් ගොඩක් එක තමයි පිටු ගොඩක් ගහලා තියෙන්නේ දැන්. ඒ නිසා මේකේ පිටු ගාන ගොඩා වුණාට තියෙන සාහිත්‍යමය සහ දේශපාලනයක් මතින් තියෙන වැදගත්කම අඩු වෙන්නේ සඳුන් කියන්නේ ලොකු පරාසයක ලියන කෙනෙක්. සඳුන් ලියලා තියෙන පොත් ගානෙන් හෝ පොත්වල පිටු ගානෙන් සඳුන් මනින්න බෑ. සඳුන් කියන්නේ ඊට වඩා විශාල මිනිසෙක්. මම හිතන්නේ මේ කෙටි කතා කිහිපයම යම්කිසි විදියකට සඳුන් ප්‍රියංකර උත්සාහ කළා නැහැ කියලා අර යථාර්ථය කියන ප්‍රබන්ධමානය කෙටි කතාව තුලම තවත් යථාර්ථයක් බවට පත් කරන්න උත්සාහ කළා නැහැ. ඒක හොඳ නරකද කියනවා නෙවෙයි මම උත්සාහ කරන්නේ. හැබැයි මට හිතෙනවා සමහර කෙටි කතාවලදී ඒ ප්‍රැක්ටිස් එක යා භාවිතා කළා නම් මේ කෙටි කතාව වලින් යාට කියන්න උවමනා කරන අර අවසාන විෂන් එකට වඩා සාධාරණයක් වෙයි කියලා. හැබැයි සමහර කෙටි කතා මම හිතනවා නැවත අපිට අර සිදුවීම තම සරල සිදුවීම තුළ අපි කොහොමද කෙටි කතාවක් ක්‍රියේට් කරන්නේ? ඒ අපේ එදිනදා හැමෙන සිදුවීමක ඒ කියන්නේ ඒ සිදුවීම තුළ තියෙන ඒ කියන්නේ මතු පිට ගැඹුර. කියන්නේ මතු පිටක් තියෙනවනේ යම් දේවල් වල අපිට සත්‍ය අභිමුඛ වෙනවනේ. කියන්නේ අපි යන්න මේ සත්‍යය පෙන්වන්න සමහර විට අපි ගැඹුරට යන්න ඕනෙත් නැහැ. මොකද මේ සත්‍ය අපිට ඊටම සමීපව හම්බ වෙනවා මේ. දැන් අර වාහනවල තියෙන වාහනවල සයිඩ් කන්නඩිය ගහලා තියෙනවනේ මේ පසුපසින් එන වාහනය මොකද ඔබ හිතනවාට වඩා ඔබට සමීපයි කියන්නේ. රයිට්. ඒතකොට අන්නේ වගේ ඒතකොට සත්‍යයේ සමහර විට අපිට ඒ සත්‍යයට රූපක ඕනෙත් නැහැ සමහරලාට. මේ මොහොතේ මේ සිදුවීමම අපිට ඒ සමාජ පසුබිමේ තියෙන සත්‍ය සැබෑව අපිට අභිමුඛ කරනවා. ඉතින් එවැනි කෙටි කතා හමානයක් තියෙනවා මේකේ. ඉතින් මම හිතන්නේ මම හිතන සදුන්ගේ මේ ආරම්භය මම හිතනවා මේක ලංකාවේ කෙටි කතා දැන් තියෙන කෙටි කතා අතර මම හිතනවා ප්‍රශස්ත මට්ටමේ කෙටි කතා අභ්‍යාසයක් භාවිතයක් සහිත අවබෝධයක් චින්තනයක් සහිත
කෙටි කතා කිහිපයක් මේක අඳුර ගන්න පුළුවන්. මම මේකේ දෙවෙනි කෙටි කතාව කියවද්දි මම හිතුවා මේක කෙටි කතා කියන කෑල්ල වලින් අයින් කරලා කියවනවා. ඒ කියන්නේ මම මුලින්ම කිව්වේ මේක ආත්ම ප්‍රකාශනයක් කියලා. يعني සඳුන්ට කියන්න ඕන දේවල් ටික කියලා තියෙනවා. මේ හැම එකම සඳුන් ඉන්නවා. කියන එක මට තේරුණා.